ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා 44%ක තීරුබදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයෙන් මෙරට ආර්ථිකය දැඩි අභියෝගවලට ලක්වන බැවින් පක්ෂපාත භේද නොසලකා එකම අරමුණක් වෙනුවෙන් සියලු දෙනා එක්වන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර සිටී. නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ මෙම තීරුබදු ඇඟලුම් වැනි ප්‍රධාන අංශවලට දැඩි බලපෑමක් ඇති වී විරකියාව වැඩිවීමට එය හේතුවක් විය හැකි බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ සමග සාකච්ඡා සාර්ථක නොවන්නේ නම් අයවැය යෝජනා නැවත සකස් කර අපනයන ආදායම් පවත්වා ගැනීම සඳහා විකල්ප විසඳුම් සොයන ලෙසද එහිදී ඔහු රජයෙන් ඉල්ලා සිටී. වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තවමත් 2022 ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බැවින් රජය අපනයන ඉලක්ක අවධානයට ලක්වීමේ ආර්ථික ප්‍රකෘතිය තවත් දුෂ්කර වන බවයි. ඒ නිසා මෙරට ආර්ථිකය දැඩි අභියෝගවලට ලක්වන හේතුවෙන් පක්ෂපාත භේදයකින් තොරව එකම අරමුණක් වෙනුවෙන් සියලුම දේශපාලන පක්ෂ එකතු වන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර සිටී.